හරි ළමයි. අපි අද කතා කරන්න යන්නේ 9 ශ්‍රේණියේ 3 වෙනි පාඩම වෙන ක්‍රමලේඛ ගොඩනැගීම කියන පාඩම. ඔයාලා කලින් ශ්‍රේණිවලදී මේ ක්‍රමලේඛ ගොඩනැගීම ඉගෙනගෙන තිබ්බත් නැතත් මේ පාඩම කලින් ඉගෙනගෙන තිබ්බත් නැතත් ඔයාලට මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම මේ පාඩම ගොඩ දා ගන්න පුළුවන්. හරියට නෝට් එක ලියා ගන්න. ඒ වගේම කියලා දෙන දේවල් අහන් ඉන්න. ඊට පස්සේදී අපි ප්‍රැක්ටිස් කරනවා ගැලීම් සටහන් වගේ දේවල්. ඒ දේවල් හරියට කරගන්න ඕන. අනිවාර්යයෙන්ම කියන්න ඕන නෝට් එක දෙන විදිහට හරියටම ලියා ගන්න ඕන. හරි? දැන් අපි ලියා ගමු මාතෘකාව උඩින් ලස්සනට ලියා ගන්න ක්‍රමලේඛ ගොඩනැගීම. ක්‍රමලේඛ ගොඩනැගීම. තුන්වෙනි පාඩම තමයි අපේ 9 ශ්‍රේණියට අදාළව තියෙන්නේ ක්‍රමලේඛ ගොඩනැගීම කියන පාඩම. හරි? අපි ක්‍රමලේඛ ගොඩනගන්න කලින් programming concepts ගැන අවබෝධයක් ගන්න කලින් ක්‍රමලේඛයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න බෑනේ. මොකක්ද ක්‍රමලේඛයක් කියන්නේ? අපි දන්නවා ක්‍රමලේඛයක් කියන්නේ අපි ගත්තොතින් අපිට මොකක් හරි ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඒ ප්‍රායෝගික ගැටලුව විසඳන්න අපිට ක්‍රමලේඛ ගොඩනගන්න පුළුවන්. හරි? අපි ගත්තොතින් උදාහරණයක් විදිහට අපිට යම්කිසි සංඛ්‍යාවන් දෙකක් එකතු කරන්න ඕන. හරි? අපි ගත්තොතින් අපි ඉන්පුට් විදිහට දෙනවා 5 සහ 3 කියලා හිතන්නකෝ. අපිට ඒක මේ සංඛ්‍යා දෙකේ ප්‍රතිදානය ගන්නවා. ඒකට අපිට ලියන්න පුළුවන් යම්කිසි ක්‍රමලේඛයක්. ඒක ලිව්වන් පස්සේදී අපිට යම්කිසි අවුට්පුට් එකක් ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට අදාළව. හරි? ක්‍රමලේඛයක් කියන්නේ මේ ප්‍රායෝගික ගැටලුවට විසඳුමක් දෙන්න පුළුවන් යම්කිසි උපදේශ සමූහයක්. ඒ උපදේශ මගින් අපිට ඒ ගැටලුව අපිට निराකරණය කරගන්න පුළුවන්. හරි? අපි නෝට් එකත් ලියමු. පොඩ නෝට් එක ලියාගෙන හරියට concepts ටික ඔලුවට දාගමු. හරි? ලියා ගන්න මුලින්ම අපි ලියාගත්ත පාඩමේ මාතෘකාව ක්‍රමලේඛ ගොඩනැගීම unit 3 කියලා දාගන්න. අපි මුලින්ම ලියාගමු ක්‍රමලේඛයක් කියන්නේ මොකක්ද කියලා. හරි. පළවෙනි තරුව දාලා ලියා ගන්න ක්‍රමලේඛයක් යනු මම නෝට් එක කියවගෙන යනවා. වීඩියෝ එක පෝස් කර ලියන්න පුළුවන් ඔයාලට. මම හිමින නවත්ත එහෙම කියන්න ගියොත් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඔයාලට ලියන්න පුළුවන් වීඩියෝ එක පෝස් කර මම ඉක්මනට කියාගෙන යනවා නෝට් එක. හරි? ක්‍රමලේඛයක් යනු පරිගණකය මගින් අපට අවශ්‍ය දේවල් සිදු කරවීමට ඇති නියෝග සමූහයක එකතුවකි. මම කියවනේ අපිට යම්කිසි ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා නම් ඒ ප්‍රායෝගික ගැටලුව විසඳන්න යම්කිසි උපදේශ සමූහයක් මගින් අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් නම් ඒකට අපි ක්‍රමලේඛයක් කියලා කියනවා. හරි? උපදේශ නැත්නම් නියෝග. අපි උදාහරණයක් ගත්තොත් නියෝගයක් විදියට 5යි 3යි එකතු කරන්න. ඒක නියෝගයක්. ඒ වගේ අපිට නියෝග සමූහයක එකතුවක් ක්‍රමලේඛයක් කියලා කියන්න පුළුවන්. ක්‍රමලේඛයක් කියන්නේ මොකක්ද කියලා කියන එක ගැන පොඩි අයිඩියා එකක් එන්නදී. අපි පාඩම ඉස්සරහට යමු. එතකොට ඔයාලට මේකේ හරියට කෝ එකක් අවබෝධ කරගන්න පුළුවන් වෙයි. හරි? ඊට පස්සේ ලියන්න අපට ඇති යම් ගැටලුවක ක්‍රමලේඛයක් ගොඩනැගීමේදී අපට ඇති ගැටලුවකට හරිද? මම කලින් කිව්ව ගැටලුවට කියලා අපට ඇති යම් ගැටලුවකට ක්‍රමලේඛයක් ගොඩනැගීමේදී එය විශ්ලේෂණය කළ යුතුය. ඒ වාක්‍යයෙන් කියන්නේ අපි ගත්තොත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි කලින් උදාහරණයක් ගමුකෝ. අපිට සංඛ්‍යා දෙකක් එකතු කරන්න ඕන. ඒක පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න ඕන. අපි ඒක විශ්ලේෂණය කරද්දී අපිට එකෙන් ඉන්පුට් හඳුනා ගන්න පුළුවන්. ඒකට ලැබෙන ආදාන හඳුනා ගන්න පුළුවන්.
ඊට පස්සේ ඒකේ සැකසීමේ ක්‍රියාවලිය අඳුනා ගන්න පුළුවන්. හරි? ඒක සැකසීම තමයි 5යි 3යි කියන සංඛ්‍යා දෙක එකතු කරන එක. හරි? ඊට පස්සේ ඒකේ ප්‍රතිදානය අපිට අඳුර ගන්න පුළුවන්. ඒකේ ප්‍රතිදානය තමයි 8. හරි? ඊට පස්සේදී අපි ගත්තොත් අපි කලින් ඉගෙන ගත්තනේ ආදාන ප්‍රතිදාන සැකසීම පිළිබඳව. ඒක තමයි අපි මෙතෙන්දී ඒ කරේ. අපි කලින් පාඩම් වලදී තමයි ආදානයේ ප්‍රතිදානයේ සැකසීම වගේ දේවල් ඉගෙන ගත්තේ. ඒ ටික හරියට අවබෝධ වෙන්න ඇති කියලා හිතනවා. ඒ වීඩියෝස් උත් බලන්න නැත්නම් ඒ වීඩියෝස් උත් බලලා එන්න. හරි. අපි ගමු. අපි දැන් ඒ කිව්වේ අපට ඇති යම් ගැටලුවකට ක්‍රම රේඛයක් ගොඩ නැගීමේදී ඒ විශ්ලේෂණය කරන්න ඕන කියලා. හරි. ඊට පස්සේදී එක්සැම්පල් එකක් ලියා ගන්න. එක්සැම්පල් කියලා දාලා ඒ දෙවෙනි තරුව තමයි මම දුන්නේ. එක්සැම්පල් එකක් දාගන්න. ඒ තරුව යටතේ සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම. සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම. ඒක යටතේ ලියන්න. මෙහි ආදාන වරහණ ඇතුළේ ලියා ගන්න එක්සැම්පල් 5,2 වරහණ වහන්න ලබාගෙන එය සැකසීමට ලක් කර වරහණ ඇතුළේ දාගන්න 5,2 කියලා ප්‍රතිදානය වරහණ ඇතුළේ දාගන්න 7 ලබා දීම. හරි? නෝට් එක ලියාගෙන යන්න හරියට අවබෝධ කරගන්න පුළුවන් මේ පාඩම මොකක්ද කියලා. ඊට පස්සේ කියන දේවලුත් හරියට අහන් ඉන්න. හරි? නෝට් එක ලියනවා විතරක් නෙමෙයි හැම කන්සෙප්ට් එකක්ම හරියට ඔලුවට දානවා. නෝට් එකත් ලියන්න කියන දේත් අහන් ඉන්න. හරිද? ඊට පස්සේදී ලියන්න ඊළඟ තරුව දාලා ගැටලුවක් විසඳීමට පියවර පෙරක් ආකාරයට සැකසීම කළ යුතුය. එය ඇල්ගොරිතමයක් ලෙස හැඳින්වේ. මොකක්ද ඇල්ගොරිතමයක් කියන්නේ? අපි ගත්තොත් මොකක් හරි ප්‍රශ්නයක්. අර ප්‍රශ්නෙම ගමුකෝ. ඒ ප්‍රශ්නේ මම කිව්වේ සංඛ්‍යා දෙකක් එකතු කරන එකක් ගැනනේ. ඒ ගැටලුව විසඳන්න පියවර පෙළක් ආකාරයට යම් කිසි සීක්වන්ස් එකකට පිළිවෙලට යම් කිසි උපදේශ සමූහයක් දෙන එක තමයි අපි කියන්නේ ඇල්ගොරිතමයක් කියලා. ගැටලුවක් විසඳීමට පියවර පෙළක් ආකාරයට සැකසීම කරන්න ඕන. හරි, අපි පරිගණක ක්‍රමලේඛයක් කියන්නේ මොකක්ද කියලා බැලුවා. අපි ඊට පස්සේ බලමු ක්‍රමලේඛ ගොඩනගන්නේ කොහොමද කියලා. ක්‍රමලේඛ ගොඩනගන්න කලින් අපිට දීලා තියෙන ගැටලුවට අදාළව ප්‍රායෝගික ගැටලුවට අදාළව පොඩි විශ්ලේෂණයක් සිද්ධ කරන්න ඕන අපි. හරි? මේ විශ්ලේෂණය සිදු කරද්දී අපිට මේ විශ්ලේෂණයේ ඒ සරල සිද්ධියට අදාළව ආදාන ප්‍රතිදාන සැකසීම ඒ වගේ දේවල් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් හරියට හඳුනා ගන්න ඕන. මම ඉගන්නලා තියෙනවා ආදාන කියන්නේ මොනවද, ප්‍රතිදාන කියන්නේ මොනවද, සැකසීම කියන්නේ මොනවද කියලා කලින් පාඩම් වල. හරි? ඒවත් හරියට ඔලුවට දාගෙන තියෙන්න ඕන මේවා තේරුම් ගන්න. හරි? අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ප්‍රායෝගික ගැටලුවක් විශ්ලේෂණය කරන්න අර කලින් උදාහරණ ගමුකෝ. සංඛ්‍යා දෙකක් එකතු කරන්න තියෙනවා. මේ සංඛ්‍යා දෙකක් එකතු කරන එකේ ආදාන විදිහට අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉන්පුට් විදිහට දුන්නොත් 5යි 2යි තමයි ආදාන වෙන්නේ. ඊට පස්සේදී සැකසීම මොකක්ද? සැකසීම තමයි ඒ 5 සහ 2 කියන එක ප්ලස් මාර්ක් එක පාවිච්චි කරලා එකතු කරන එක. එකතු කිරීම කියන process එක වෙනවා. ඒක තමයි සැකසීම කියන එක. හරි? ඊට පස්සේදී ප්‍රතිදාන විදියට ඒ සංඛ්‍යාවන් දෙක එකතු කරලා එකතුව ප්‍රතිදානය කරනවා. හරි?
ඒ විදිහට පොඩි විශ්ලේෂණයක් සිද්ධ කරගන්න ඕන අපි ප්‍රමලයක ගොඩනග ගන්න කලින්. හරි. මොකද්ද ප්‍රමලයක විශ්ලේෂණය කියන්නේ දැන් පොඩි අවබෝධයක් ලබාගත යොරුකුවට වැඩක් නැහැ. දෙවෙනි තරුව දාලා ලියා ගන්න. නෝට් එක ලියන්න අපි දැන් මේ දෙවෙනි තරුව දාගන්න. දෙවෙනි තරුවෙන් ලියන්න අපට ඇති යම් ගැටලුවකට ක්‍රමලේඛයක් ගොඩනැගීමේදී එය විශ්ලේෂණය කළ යුතුය. ඊට පස්සේ එක්සැම්පල් එකක් ලියන්නේ යකටතේදී මම දැන් කියලා දුන්න එකමයි. සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම. ඒක යටතේ ලියන්න මෙහි ආදාන වරහන් ඇතුළට ලියන්න එක්සැම්පල් එකක් විදියට 5.2 කියලා. හරි. වරහන් වහන්න. ඊට පස්සේදී ලබාගෙන එය සැකසීමට ලක් කර වරහන් ඇතුලේ 5.2 කියලා දාගන්න. වරහන වහන්න. ප්‍රතිදානය 7 ලබා දීම. හරි. ඊට පස්සේදී අපිට මේ පාඩමේ ඇල්ගොරිතම කියන්නේ මොකක්ද කියන එක ගැන ඉගෙන ගන්න තියෙනවා. ඇල්ගොරිතමයක් කියන්නේ දැන් අපි ගත්ත දැන් අපි හිතමු ගැටලුවම සංඛ්‍යා දෙකක එකතුව ලබා ගන්න එක. එන්නේ සංඛ්‍යා දෙක එකතුව ලබා ගන්න අපි උපදෙස් නැත්නම් නියෝග අපි දෙන්න ඕන කම්පියුටර් එකට. උදාහරණයක් විදිහට ගත්තොත් ආදාන ලබා ගන්න. B කියලා හිතමු. ඉන්පුට් එක ආදාන ලබා ගන්න. ඊට පස්සේදී එම ආදාන එකතු කරන්න. ඊට පස්සේදී සංඛ්‍යා දෙකේ එකතුව ප්‍රතිදානය කරන්න. මෙන්න මේ වගේ ගැටලුවක් විසඳන්න පියවර විදියට ලියලා සැකසීම කරන එකට අපි කියනවා ඇල්ගොරිතමයක් කියලා. හරි. මේ විදියට එක පියවර ලියන්න. ඒ විදියට පියවර ලියලා අපි ප්‍රශ්නේ පොඩි කෑලි වලට කඩා ගන්න. ඒ විදියට කෑලි වලට කඩාගෙන අපිට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන්. ඇල්ගොරිතමයක් කියන්නේ මොකක්ද කියන එක ගැන දැන් අපි නෝට් එක ලියමු. තුන්වෙනි තරුව දාලා ලියන්න ගැටලුවක් විසඳීමට පියවර පෙළක් ආකාරයට සැකසීම කළ යුතුය. එය ඇල්ගොරිතමයක් ලෙස හැඳින්වේ. හරි. මේ ඇල්ගොරිතම මගින් තමයි අපි ක්‍රමලේඛ ලිවීම සිද්ධ කරන්නේ. හරි. ඒක ඇල්ගොරිතම මගින් අපිට ක්‍රමලේඛ ලියන්න ගොඩක් උදව් වෙනවා. හරි. ඊළඟ තරුව දාලා ලියන්න ඇල්ගොරිතම ඉදිරිපත් කිරීමේ මෙවලම් ප්‍රධාන ආකාර දෙකකි. පළවෙනි එක ලියන්න ගැලීම් සටහන්. දෙවෙනි එක ලියන්න ව්‍යාජ කේත. හරි. දැන් අපි මේ එකින් එක ගැන අවබෝධයක් ලබා ගමු. ඇල්ගොරිතම ලියන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ගැලීම් සටහන් සහ ව්‍යාජ කේත.
අපි ගැලීම් සටහන් කියන එක ගැන මුලින්ම කතා කරලෙමු. ගැලීම් සටහන් ගැන තමයි මේ පාඩමේ ගොඩක් අධ්‍යයනය කරන්න තියෙන්නේ. ව්‍යාජකයේද පොඩ්ඩක්වත් තිබ්බේ නැහැ. අපි ගැලීම් සටහන් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් අධ්‍යයනය කරමු. මාතෘකාව ලියා ගන්න ගැලීම් සටහන්. ගැලීම් සටහන්. මේ මුලින්ම මොකද්ද කරේ? ක්‍රමලේඛයක් කියන්නේ මොකක්ද කියන එක ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ ක්‍රමලේඛ විශ්ලේෂණය ගැන පොඩ්ඩක් අයිඩියා එකක් ගත්තා. ඊට පස්සේ ඇල්ගොරිතම් එකක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඇල්ගොරිතම් වලට ඇල්ගොරිතම් වල ප්‍රධාන ආකාර දෙකක් විදියට ගැලීම් සටහන් සහ ව්‍යාජකීයත් අපි හඳුනගත්තා. ඒ යටතේ දැන් ලියනවා ගැලීම් සටහන් කියන එක මොකක්ද කියලා. දැන් අපි ගැලීම් සටහන් කියන්නේ මොනවද කියලා බලමු. මේ ප්‍රෝග්‍රෑමින් වලදී ගැලීම් සටහන් ගොඩක් අපිට අවශ්‍ය වෙනවා. ඒකෙන් අපිට පහසුවෙන් ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා. අපි ගත්තොත් මේ ගැලීම් සටහන් ඉගෙන ගන්න කලින් අපි මේකෙදි පාවිච්චි කරන සංකේත පිළිබඳ පොඩි අවබෝධයක් ගන්න ඕන. හරි. අපි බලමු දැන් මොන වගේ සංකේතද මේ ගැලීම් සටහන දෙද්දි පාවිච්චි වෙන්නේ කියලා. මේ පාඩම අහගෙන ඉන්න දැනට තේරුනේ නැතත් කමක් නැහැ. හරි. ඉස්සරහට ප්‍රශ්න කරද්දි ඒව කරද්දි වලට තේරෙවි. හරි. දැනට අහගෙන ඉන්න. අපි ගත්තොත් ගැලීම් සටහන් වලදී ප්‍රධාන වශයෙන් මෙන්න මේ වගේ සිම්බල් එකක් යොදා ගන්නවා. ආරම්භය සහ ස්ටාර්ට් එක සහ අවසානය එන්ඩ් එක සංකේතවත් කරන්න. හරි. ආරම්භය සහ අවසානය සංකේතවත් කරන්නේ මෙන්න මේ වගේ සිම්බල් එකකින්. හරි. ඊට පස්සේදී අපි යම් කිසි ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී ඒකට ඉන්පුට් දෙනවා කියලා කිව්වා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්පුට් දෙන්න කියලා සංකේතවත් කරන්නේ ගැලීම් සටහන් වලදී මෙන්න මේ වගේ සිම්බල් එකකින්. ඊට පස්සේ අවුට්පුට් සංකේතවත් කරන්න. අවුට්පුට් සංකේතවත් කරන්නේ මෙන්න මේ සිම්බල් එකෙන්ම තමයි. ඉන්පුට් අවුට්පුට් දෙකම සංකේතවත් කරන්නේ මේ සිම්බල් එකෙන්. නම් අපිට මේ විදිහට දෙකම කියන්න පුළුවන්. ඉන්පුට් අවුට්පුට්. ප්‍රෝග්‍රෑම් එක ලියද්දී ඉන්පුට් අවුට්පුට් දෙකම කියන්න නෑ. ඉන්පුට් එකක අවුට්පුට් එකක ලියන්නේ. මෙතන මේ හරියට ලස්සනට එතකොට තේරෙනවනේ. ඉන්පුට් අවුට්පුට් දෙකටම මේ සිම්බල් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒකින් තමයි මම මෙතන ඉන්පුට් අවුට්පුට් දෙකම දැම්මේ. මේකත් ඒ විදිහට ඔන්න දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි සැකසීම් සිද්ධ කරනවා ප්‍රෝග්‍රෑම් එකක් ඇතුළතදී. සැකසීම් සංකේතවත් කරන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ සාමාන්‍ය ඍජු කෝණාශ්‍රයක් මේ විදිහට ඇඳගන්න. ඒකෙන් තමයි සැකසීම නැත්තම් process කියන එක සංකේතවත් කරන්නේ. සැකසීම සිද්ධ කරන්නේ මේ වගේ කොටුවකින් input output මේ වගේ සිම්බල් එකකින් start එක end එක මේ වගේ සිම්බල් එකකින්. ඊට පස්සේදී විශේෂයෙන් අපිට තව එකක් තියෙනවා. මම end එක මෙතනින් අයින් කරන්නම්. මෙතෙන්ට end එක දාන්න. අපිට විශේෂයෙන්ම තව එකක් තියෙනවා තේරීම නැත්තම් condition එකක් තියෙනවා නම්. condition එකක් කියන්නේ මොකක්ද? condition එකක් කියන්නේ අපි හිතුවොත් 5ට වඩා 3 වැඩිද? 3 වැඩිද? 5ට වඩා 3 වැඩිද? නෑනේ. එහෙනම් නෑ. නෑ කියන පැත්තේ තියෙන දේවල් විතරක් සිද්ධ වෙන්න ඕන. ඒක දැන් අපි මෙහෙම ගත්තොත් මෙන්න මේ වගේ සිම්බල් එකකින් තමයි තේරීම නැත්තම් කන්ඩිෂන් එකක් සංකේතවත් කරන්නේ. මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් කිරිබත් කැටයක් වගේ නෑනේ. මොකක්ද? මෙන්න මේ වගේ කොටුවක් අනිත් පැත්ත ගහලා. කොටුවක් නෙමෙයි මේ සමදෙදුරස්ත්‍රය. මේ විදිහට තමයි මේක සංකේතවත් කරන්නේ. මේකේ දෙපැත්තෙන් මෙහෙම ඉරි කැලි දෙකක් තියෙනවා. එක පැත්තක් yes වෙනවා අනිත් පැත්ත no වෙනවා. හරි. අපි ගත්තොත් මෙන්න මේ කන්ඩිෂන් එක 5ට වඩා
3 කුඩාද? 5ට වඩා 3 කුඩාද කියන එක තමයි මෙන්න මේ කොටුවෙන් පෙන්නන්නේ. හරි? ඊට පස්සේ 5ට වඩා 3 කුඩාද? නෑනේ. එහෙනම් no කියන පැත්තේ තියෙන ඒවා තමයි execute වෙන්නේ. මේ yes පැත්තේ අපි හිතමු 5 නෙමෙයි. input කරන්න කියලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ පැත්තේ තියෙනවා කියලා හිතමු output කරන්න කියලා මොකක් හරි එකක්. ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙතන yes පැත්තට ගියාම තියෙන ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ පැත්තේ තියෙන ඒවා විතරයි ක්‍රියාත්මක වෙන්නේ. සරලව දැන් මේක ඔළුවට දාගන්න අපි ඉස්සරහදී අනුක්‍රමයේ ගුණාකරණය තේරීම වගේ දේවල් වලදී මේක හස්සනට කියලා දෙන්න. හරි? දැනට මෙන්න මේ සිම්බල් එක තමයි අපි පාවිච්චි කරන්නේ තේරීම නැත්නම් කන්ඩිෂන් එකකදී. කන්ඩිෂන් එකකදී අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ සිම්බල් එක. කන්ඩිෂන් එකකදී. නැත්නම් තේරීම කියලා අපිට කියන්න පුළුවන්. හරි? දැන් අපි චුට්ටට අදාළ පොඩි නෝට් එකක් ලියලා ගමු. අපි මුලින්ම දිව මාතෘකාව ගැලීම් සටහන් කියලා. ගැලීම් සටහන් කියන මාතෘකාව යටතේදී තරුවක් දාලා ලියා ගන්න. ගැලීම් සටහන් අධ්‍යයනයට පෙර එහි භාවිතා වන පහත සංකේත පිළිබඳව අවධානය යොමු කරමු. මුලින්ම තරුවක් දාන්න. ඒකේ ලියන්න ආරම්භය හෝ අවසානය කියලා ලියන්න. ඒක මෙන්න මේ විදිහට මෙන්න තරුවක් දාන්න. ආරම්භය හෝ අවසානය කියලා ලියන්න. ඊට පස්සේ මෙන්න මේ සිම්බල් එක ඇඳ ගන්න. මෙහෙම ඉරි දෙකක් ගැහුවා. දෙපැත්තෙන් පොඩ්ඩක් මෙහෙම රවුන්ඩ් කරන්න. ඒක තමයි ස්ටාර්ට් එක සහ එන්ඩ් එකට තියෙන සංකේතය. හරි? ඊට පස්සේ ලියා ගන්න තරුවක් දාලා ආදාන හෝ ප්‍රතිදාන. ඒකට මෙන්න මේ සිම්බල් එක ඇඳ ගන්න. හරි? ඊට පස්සේ තුන්වෙනි තරුව දාගන්න. ඒකෙදි ලියන්න සැකසීම. මෙන්න මේ සිම්බල් එක ඇඳ ගන්න. ඊට පස්සේදී තේරීම. ඊට පස්සේ තරුවේදී තේරීම නැත්නම් කන්ඩිෂන් එක. කන්ඩිෂන්. මෙන්න මේ සංකේතය ඇඳ ගන්න. හරි? සංකේත 4 දැන් දන්නවා. දැන් අපි මේ සංකේත පාවිච්චි කරලා ගැලීම් සටහන හරියට ලස්සනට ඇඳලා බලමු ප්‍රායෝගික ගැටලු වලට අදාළව. ඊට පස්සේ මෙන්න මේ කියන ගැලීම් සටහන බලාගෙන අපිට ප්‍රෝග්‍රෑම් ලියන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් 9 වෙනි ශ්‍රේණියේදී ටෙක්ස්ට් ප්‍රෝග්‍රෑම් ලියන්න නැහැ. බ්ලොක් විදියට තමයි ප්‍රෝග්‍රෑම් මේව කරගන්න තියෙන්නේ. Python, Java ඒ වගේ නැහැ. සාමාන්‍යයෙන් විෂුවල් විදියට මේ එකක් තමයි කරන්න තියෙන්නේ ඔයාලට. ඊළඟ තරුව දාලා ලියා ගන්න. ගැලීම් සටහන් ඉවරයි. ව්‍යාජකේත පිළිබඳව අපිට ඉගෙන ගන්න නැහැ. ඒකින්ද මම ව්‍යාජකේත කතා කරන්නේ නැහැ. අපිට ව්‍යාජකේතත් ගැලීම් සටහන බලාගෙන අඳින්න පුළුවන්. හරි? ගැලීම් සටහන බලාගෙන අපිට ව්‍යාජකේත ලියන්න පුළුවන්. ඒක ව්‍යාජකේත ලියන එක ගැන මේ පාඩමේදී කතා කරලා නැහැ. ඒකින්ද මම ව්‍යාජකේත කියන්නේ මොනවද කියලා කියන්නේ නැහැ. හරි? මේ පාඩමේ ප්‍රශ්න තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න නැත්නම් යටින් comment එකක් දාන්න. මම හරියට ඒකට උත්තර දෙන්නම්. ලියා ගන්න ඊළඟ තරව දාලා ඇල්ගොරිතම සඳහා භාවිතා වන පාලන ව්‍යුහයන්. දැන් ගැලීම් සටහන අඳින්නේ කොහොමද කියලා මම කියලා දුන්නේ නැහැ. මම ඒක කියලා දෙනවා. මෙන්න මේ නෝට් එක ලියා ගන්න දැන්. හරි? ඇල්ගොරිතම සඳහා භාවිතා වන පාලන ව්‍යුහයන් ප්‍රධාන ආකාර තුනකි. ලියා ගන්න පළවෙනි එක
අනුක්‍රමය 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 ඊට පස්සේදී තේරීම තේරීම ඊට පස්සේදී ලියන්න තුන්වෙනි එක පුනර්කරණය පුනර්කරණය අකුරු නම් පොඩ්ඩක් නෙමෙයි ගොඩාක් එකයි ඒක ගණන් ගන්න එපා අනුක්‍රමය තේරීම සහ පුනර්කරණය අනුක්‍රමය තේරීම සහ පුනර්කරණය හරි ඊට පස්සේදී අපි ගැලවීම සටහන අඳින්න කොහොමද කියලා බලමු මෙන්න මේ මාතෘකා තුන යටතේදී අනුක්‍රමය කියන්නේ මොකක්ද කියලා බලමු ඒකට අදාළ ගැලවීම සටහන අඳිමු තේරීම කියන්නේ මොකක්ද කියලා බලමු ඒකට අදාළ ගැලවීම සටහන අඳිමු පුනර්කරණය කියන්නේ මොකක්ද කියලා බලමු ඒකට අදාළ ගැලවීම සටහන අඳිමු ඒව බලාගෙන අපි ප්‍රෝග්‍රෑම් උත් හදමු හරි ලියා ගන්න මාතෘකාව අනුක්‍රමය මාතෘකාව තමයි අනුක්‍රමය මේ අනුක්‍රමණය මගින් අනුක්‍රමණය කියන්නේ මැට්ස් වල තියෙන මේ වගේ ඩයග්‍රෑමක් හොයන්නේ ඩයග්‍රෑමකට තමයි අනුක්‍රමණය කියලා කියන්නේ මේ ඒක නෙවෙයි මේ අනුක්‍රමය හරි අනුක්‍රමණය නෙමෙයි අනුක්‍රමය මම පොඩ්ඩක් පැටලුම් හින්දා කිව්වේ අනුක්‍රමණය නෙවෙයි හරි අනුක්‍රමයට අදාළව උදාහරණයක් දෙන්නම් මම දැන් අපි හැම තිස්සෙම කතා කරපු උදාහරණය මොකද්ද සංඛ්‍යා දෙකක් එකතු කරන එක හරි අපිට අනුක්‍රමයට උදාහරණයක් විදිහට ඒ සංඛ්‍යා දෙක එකතු කරන එක ගන්න පුළුවන් සංඛ්‍යා දෙකක් එකතු කිරීම මම දැන් කියලා දෙනවා ඊට පස්සේ නෝට් එක දෙනවා කියලා දීලා නෝට් එක දුන්නම ගොඩක් දුරට තේරෙවි ඒත් තේරුම් නැත්නම් මම තව ප්‍රශ්න කරනවා ඒ ප්‍රශ්න වලදී තේරුම් ගන්න බලන්න හරි මුල් පාඩම කියලා දෙද්දි තේරෙන්නේ නැත්නම් බලන්න සංඛ්‍යා දෙකක් එකතු කිරීම මේකට අදාළව ගැලීම් සටහනක් අඳින්න කියලා තියෙනවා අපිට මෙන්න මේ සංඛ්‍යා දෙක එකතු කිරීම අනුක්‍රමය කියන එක අනුක්‍රමය කියන ඇල්ගොරිතම පාලන ව්‍යුහයට අදාළ එකක් තමයි ඔය ඇල්ගොරිතම් පාලන ව්‍යුහයට අදාළ එකක් තමයි ඔය හරි අපි ලියද්දි දැන් සංඛ්‍යා දෙක එකතු කිරීමට අදාළව ගැලීම් සටහන මුලින්ම අපි ස්ටාර්ට් එක දාන්න ඕන ආරම්භය ගන්න ඕන කොහොමද ආරම්භයට අදාළව සංකේතය ලියන්නේ අපි මේ විදියට ආරම්භය කියලා දාන්න ආරම්භය කියලා ලියන්න නැත්නම් ස්ටාර්ට් කියලා ලියන්නත් පුළුවන් ඉංග්‍රීසියෙන් ඊට පස්සේ මේ විදියට දෙපැත්ත පොඩ්ඩක් රවුන්ඩ් කරලා මේ විදියට සිම්බල් එක අඳින්න මුලින්ම ආරම්භය දානවා ඊට පස්සේ මම කලින් කියවන පොඩි විශ්ලේෂණයක් කරන්න ඕන කියලා මේකේ ඉන්පුට් මොනවාද අවුට්පුට් මොනවාද ප්‍රොසෙස් මොනවාද කියලා දැන් ඒ වයින් අපි අඳුරගත්තා මොනවාද මේකේ ඉන්පුට් අවුට්පුට් ප්‍රොසෙස් කියලා දැන් මේකේ අපි ඊළඟට සීක්වන්සස් විදියට අනුක්‍රමිකව ලස්සනට ලියාගෙන යන්න ඕන මොනවාද මේකෙදි සිද්ධ වෙන කාර්යයන් කියලා. හරි? මේකෙදි ප්‍රධාන වශයෙන් ඉන්පුට්, අවුට්පුට් සහ ප්‍රොසෙස් තමයි සිද්ධ වෙන්නේ. කන්ඩිෂන් සිද්ධ වෙනවා අනුක්‍රමණය යටතේදී කන්ඩිෂන් භාවිතා වෙන්නේ නැහැ. තේරීම සහ පුනර්කරණ යටතේදී තමයි කන්ඩිෂන්ස් එහෙම පාවිච්චි වෙන්නේ. දැන් ලියන්න ආරම්භ. මේ විදිය ලියන්න සෝරි. මේ අහගන්න. මේ මෙතන ආරම්භය ගන්න ඕන උඩින්. ඊට පස්සේදී අපි ගන්නවා සංඛ්‍යා දෙක එකතු කරන්න නම් ඒ සංඛ්‍යා දෙකට අදාළ ඉන්පුට් එක ගන්න ඕන. ඉන්පුට් දෙක ගන්න නම් මේ විදිහට යටට ඊතරයක් දාන්න. මේ මැතර මට කලින් එකේ ලියන්න අමතකුණා. මේ වගේ සම්බන්ධයන් ඇති කරන්න මේ වගේ ඊතල පාවිච්චි කරන්න පුළුවන්. හරි මේ වගේ ඊතල මගින් මේ ගැලීම් සටහන අතර සම්බන්ධතාවය දක්වන්න පුළුවන්. ඊට පස්සේදී ඉන්පුට් දෙකක් ගන්නවා. අපි මෙතන ලියන්න පුළුවන් පළමු සංඛ්‍යාව ඇතුළත් කරන්න
ඒක ඉන්පුට් එක. හරි. ඊට පස්සේ යනවා ඊළඟට දෙවන සංඛ්‍යාව ඇතුළත් කරන්න. මම හරියට ලිව්වේ නෑ. මෙතන තියෙන දෙවන සංඛ්‍යාව ඇතුළත් කරන්න කියලා. හරි. දැන් සංඛ්‍යා දෙක ඉන්පුට් දෙක විදියට ගත්තා. හරි. ඊට පස්සේදී මේ තියෙන්නේ ඉන්පුට් වලට අදාළ සංකේතේ. මේකත් ඉන්පුට් එකට අදාළ සංකේතේ. අවුට්පුට් වලට දාන්න පුළුවන්. දැන් මෙතන අවුට්පුට් එකක් නැහැ. හරි. ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්න ඕන? මේ සංඛ්‍යා දෙක එකතු වෙන්න ඕන. මෙයා මෙතනින් අපිට ලියන්න පුළුවන්. සැකසීමට අදාළ සංකේතේ ඇඳලා ඒක ඇතුළේ ලියන්න පුළුවන්. සංඛ්‍යා දෙක එකතු කිරීම කියලා. සංඛ්‍යා දෙක එකතු කිරීම කියලා. ඊට පස්සේදී සංඛ්‍යා දෙක එකතු වෙනවා. ඊට පස්සේදී අපි ඒක ප්‍රතිදානය කරන්න ඕන. ප්‍රතිදානය කරද්දී පාවිච්චි කරන සංකේතය තමයි මෙන්න මේ සංකේතය. එකතුව ප්‍රතිදානය කරන්න. අපි හිතුවතින් මෙතන පළමු සංඛ්‍යාව A කියලා දෙවන සංඛ්‍යාව B කියලා හිතුවතින් මෙතන සංඛ්‍යා දෙක එකතු කිරීමේදී වෙන්නේ A එකතු කිරීම B. අපි එකතුව හිතමු A දන B යනවා කියලා සම් කියලා එකකට. ඒක මෙහෙම. A තමයි පළවෙනි සංඛ්‍යාව A ට තමයි පළවෙනි සංඛ්‍යාව පැවරෙන්නේ. අර මැට්ස් වලදී අපි පාවිච්චි කරේ ඒ වගේ. දෙවෙනි සංඛ්‍යාව B වලට ආදේශ වුණා. හරි. ඊට පස්සේ සංඛ්‍යා දෙකේ මේ එකතුව ගබඩා වෙන්නේ සම් කියලා එක. හරි. ඊට පස්සේ A ධන B කියන එක මෙතන සිද්ධ වෙනවා. මෙතන 5යි 2යි කියන හිතමුකෝ. ඒ 5යි 2යි එකතු වෙලා මේ සම් එකට එනවා 7 කියලා. 5 තමයි A 2 තමයි B. හරි. 5 ධන 2 7 වෙනවා. ඒක සම් එක. ඊට පස්සේ සම් එක තමයි මෙතන ප්‍රතිදානයේ විදියට වෙන්නේ. හරි. තේරුණා කියලා හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි WhatsApp. හරි. ඊට පස්සේ දැන් මේක අවසానයි. අවසානය මේ විදියට සිම්බල් එකක් දාන්න. මෙන්න මේක තමයි අපිට සරලව එන්න ගන්න පුළුවන් ගැලීම් සටහනක් වෙන්නේ. හරි. අනුක්‍රමයට අදාළ ගැලීම් සටහනක් තමයි මේ. අපි නෝට් එක ලියලා තවත් ප්‍රශ්න කතා කරමු මේ වගේ එකකට අදාළව. හරි. ලියා ගන්න. අනුක්‍රමය කියලා මාතෘකාව ලියන්න. ඊට පස්සේදී ඒක යටතේ ලියන්න නියෝග එකින් එක ඉදිරියට ඇති අනුපිළිවෙලට ක්‍රියාත්මක කිරීම අනුක්‍රමණය නම් වේ. ඒකේ අනුපිළිවෙලටනේ. මෙතන සංඛ්‍යා දෙකක් එකතු කරලා ඉන්පුට් අරන් හරියන්නේ නැහනේ. සංඛ්‍යා දෙකක් ඉන්පුට් කළා තමයි එකතුව ගන්න. ඒක තමයි අපි කියන්නේ අනුපිළිවෙලට ක්‍රියාත්මක කරන්න ඕන කියලා මේ නියෝග ටික. හරි. ඒක තමයි අපි අනුක්‍රමණය යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. අපිට 9 වසරේ පාඩම් පටන් ගනිද්දිම මේ අනුක්‍රමණය කියන එක ගැන ඉගෙන ගන්න නැහැ. තේරීම ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. නමුත් මම අනුක්‍රමණය කියන එකත් ඉගෙන ගත්තා. බිඳුවේ ඉඳන්ම ළමයින්ට තේරුම් ගන්න පුළුවන්. හරි. අපි මේකට අදාළව තව උදාහරණ කිහිපයක් බලමු. දැන් මේක අපි ගත්තොත් ඉතින් සංඛ්‍යා දෙකක ඇවරේජ් එක ගන්න මේක මේ අනුක්‍රමය යටතේ අපිට ගැලීම් සටහන දෙන්න පුළුවන්. සංඛ්‍යා දෙකක් බෙදන්න ඊට පස්සේදී තව එක දේවල් වලට මේ අනුක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් තියෙනවා මේ අනුක්‍රමණය යොදාගෙන අපිට විසඳන්න පුළුවන් ගැටලු අඳින්න පුළුවන් ගැලීම් සටහන්. හරි. විනාඩි 5ක් නෑ විනාඩි 2ක් 3ක් දෙන්න අඳින්න බලන්න
ඇවරේජ් එක කැල්කියුලේට් කරන්න, ඇවරේජ් එක ගණනය කරන්න ගැලීම් සටහනක් අඳින්නකො. ඇවරේජ් එක ගණනය කරන්න. සාමාන්‍ය ගණනය කරන්න. හරි? සංඛ්‍යා දෙකක මේ සංඛ්‍යා දෙකක ඇවරේජ් එක ගණනය කරන්න. හරි? සංඛ්‍යා දෙකක. ඒ කියන්නේ ඕනම සංඛ්‍යාවක නෙමෙයි, සංඛ්‍යා දෙකක. හරි? සංඛ්‍යා දෙකක ඇවරේජ් එක. හරි, මම දැන් ඒකට අදාළ උත්තරේ ලියන්න. හරිද කියලා බලන්න. නැගම තේරුම් ගන්න උත්සාහ කරන්න. අපි මුලින්ම කරන්න ඕන ස්ටාර්ට් එක දාගන්න එක. ඊට පස්සේදී අපි ඉන්පුට් කරගන්න ඕන සංඛ්‍යාවන් දෙකක්. ඒකට මෙන්න මේ සිම්බල් එක ඇඳ ගන්න ඕන. මම මේ එකම ඇතුලේ ලියන්නම්. සාමාන්‍යයෙන් එකම ඇතුලේ දෙක ලියන්න එපා. ඔයාලා දෙකක් විදියට ලියන්න. මම දෙකම එකේ ලියන්නම්. සංඛ්‍යා දෙක ඇතුළත් කිරීම. හරි? සංඛ්‍යා දෙක ඇතුළත් කිරීම. ඊට පස්සේදී මොකද්ද කරන්න ඕන? මේ සංඛ්‍යා දෙකේ එකතුව ගන්න ඕන. මේ සංඛ්‍යා දෙකේ එකතුව ගන්න ඕන. මොකද්ද? ඒකෙදී අපි process කියන එක සිද්ධ කරන්න ඕන. සංඛ්‍යා දෙකේ එකතුව ලබා ගැනීම. ඊට පස්සේදී මොකද්ද කරන්න ඕන? ආයම තව process එකක්. මේ සංඛ්‍යා දෙකේ එකතුව දෙකෙන් බෙදන්න ඕන. ඒකත් process එකක්. හරි? ඊට පස්සේදී මොකද්ද වෙන්නේ? අපිට ප්‍රතිදානය කරන්න පුළුවන්. ප්‍රතිදානයට අදාළ සිම්බල් එක ගන්නලා average එක output කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ අපිට අවසානයේ මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. මේ විදිහට මේ ඉංග්‍රීසි සිංහල මේ කාලම් කරලා දෙන්න එපා. මම මේ ඇඟට හරි මට ඇවරේජ් කියන එක වචන මතක් වුණේ නැහැ. ඒකින් නම් මෙතන මේ ඇවරේජ් කියලා ලිව්වේ. මේ ඇවරේජ් කියන්නේ සාමාන්‍යනේ. සාමාන්‍ය ගණනය කිරීම නෙමෙයි. සාමාන්‍ය ප්‍රතිදානය කිරීම කියලා යනවා. එතකොට හරි. මෙන්න මේ විදිහට තමයි සංඛ්‍යා දෙකක ඇවරේජ් එක ගණනය කිරීමට අදාළ ගැලීම් සටහන එන්නේ. හරි? ඊට පස්සේ අපි අඳිමු සංඛ්‍යා දෙකක් බෙදීමට අදාළ ගැලීම් සටහන කොහොමද එන්නේ? සංඛ්‍යා දෙකක් බෙදීමට අදාළ මෙතන සංඛ්‍යා දෙක ඇතුළත් කිරීම මේ විදිහටම තියෙනවා. ඊට පස්සේ මෙතන සංඛ්‍යා දෙකේ එකතුව ලබා ගැනීම නෙමෙයි වෙන්නේ. මෙතන සංඛ්‍යා දෙක බෙදීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙතන මෙන්න මේ පියවර නැති වෙනවා. ඊට පස්සේ අවසාන ප්‍රතිඵලය අවුට්පුට් වෙනවා. බෙදලා අවසාන ප්‍රතිඵලය අවුට්පුට් වෙනවා. ඒක තමයි ඒකෙදි සිද්ධ වෙන්නේ. මේ වගේ ගොඩාරියක් අපිට ගන්න පුළුවන් අනුක්‍රමයට අදාළ උදාහරණ. මම තව ප්‍රශ්න කිහිපයක් කරන්නම්. හරි? හිතන්නකෝ දැන් අපිට තේ එකක් හදා ගන්න ඕන. ප්‍රායෝගික දෙයකට අදාළ ගැලීම් අනුක්‍රමයට අදාළ ගැලීම් සටහනක් අඳින්න තමයි අපි හදන්නේ. තේ එකක් හදන්න ඕන. හරි? තේ එකක් හදන එකට අදාළ ගැලීම් සටහන තමයි අඳින්න ඕන. අපි මුලින්ම ඊට පස්සේදී කරන්න ඕන කිව්වා විශ්ලේෂණයක්. තේ එකක් හැදීමේදී අපි මොකද්ද කරන්න මුලින්ම? තේ එකක් හදද්දී අපි වතුර උණු කර ගන්න ඕන. හරි? වතුර උණු කර ගන්න ඕන. ඊට පස්සේදී අපි මොනවද කරන්නේ? වතුර උණු කරලා ඒකට සීනි තේ කොළ දානවා. ඊට
පස්සේදී හදලා බොනෝනේ. ඒකේ ආදානයන් විදියට සීනි තේ කොළ දාන එක ගන්න පුළුවන්. ප්‍රතිදානයේ විදියට තේ එක ගන්න පුළුවන්. ඊට පස්සේදී සැකසීම් විදියට තේක හදන එක, ඊට පස්සේ වතුර උණු කරන එක, ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. හරි. අපි මේකට දාලා ගැලින් පටහන ඇඳලා බලමුකද? මේ තේක හදන්නේ හරියට මොහොමත් දන්නේ නැහැ. ලොකුවට තේ හදලා නැහැ. ඔහොම වෙන්නේ නැති තේ හදන්නේ. ස්ටාර්ට් එක ගන්නවා. ඊට පස්සේදී අපි කරන්න ඕන මුලින්ම වතුර ටික උණු කරන එක. වතුර උණු කරනවා කියන්නේ නිකන් ප්‍රොසෙස් එක ගන්න. ඒකින්ද මේක අපි ප්‍රොසෙස් එකක් විදියට ගන්නවා. හරි. ඊට පස්සේදී සීනි තේ කොළ ඒ දේවල් ගන්න. සීනි තේ කොළ දැමීම කියලා දැමීම. මෙතන වතුරුණු කිරීම ඉන්පුට් නෙවෙයි, මේක ප්‍රොසෙස් එක. සෝරි, මෙතන ඉන්පුට් එකක් නෙමෙයි, මෙතන මේ වතුරුණු කිරීම කියන එක ප්‍රොසෙස් එකක් විදියට සිද්ධ කරනවා. හරි. ඉතින් හිතන්න. ඊට පස්සේ තේ කොළ එහෙම දාන එක අපි ඉන්පුට් එකක් කියලා ගමු. ඊට පස්සේදී මේක කවරම් කරලා බොන්නෝ තමයි. ඊට පස්සේ කවලම් කිරීම. ඒක ප්‍රොසෙස් එක. රසවත්ද දන්නේ තේ පානය ලබා ගැනීම. ඒක අවුට්පුට් එක. ඊට පස්සේ අවසානයේ අපිට දක්වන්න පුළුවන්. මේ වගේ සරල සිද්ධි ඕන එක සිද්ධි වලට අපිට මේ විදිහට ගෑලින් සටහන අඳගෙන යන්න පුළුවන්. හරි. පොඩ්ඩක් තේරෙන්නේ නැති කියලා හිතනවා. තව ඉස්සරහට කතා කරනකොට තව තේරෙයි. හරි. අපි දැන් අනුක්‍රමණය කතා කරා ඇති. අපි යමු තේරීම සහ පුනර්කරණයට. මම මේ නිකන් මේ ගැලින් සටහන අඳින ගැන දැන් කියලා දෙනවා පටපට ගාලා. ඊට පස්සේ අපි ස්ක්‍රීන් එකට ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් කරන්න කොහොමද කියලා බල ගැලින් සටහන් එක්කම බලමු. එතකොට තව හොඳට තේරෙයි. ලියා ගන්න. අනුක්‍රමය කියන එක මම ඩෙෆිනිෂන් එකක් දුන්නා. ඒකට අවශ්‍ය නම් ඔයාලට මම ලියපු ගැලීම් සටහන් වලින් එකක් ඇඳ ගන්න පුළුවන් උදාහරණයක් විදියට. හරි. වීඩියෝ එකේ පස්සට යන්න උදාහරණයක් විදියට අවශ්‍ය නම් ගැලීම් සටහනක් ඇඳ ගන්න. ගැලීම් සටහන හැඳගත්තොත් ගොඩක් හොඳයි. එතකොට ගැලීම් සටහන මොකද්ද කියන්නේ කියලා ඒ වගේම ඒකේ සිම්බල්ස් ටික එහෙම ඔළුවට යාවි. හරි. ඇඳ ගන්න. හරි. උදාහරණයක් විදියට කියලා දුන්න එකක් ඇඳ ගන්න වීඩියෝ එක පස්සට යවලා. හරි. ඊට පස්සේ දෙවෙනි එක ලියා ගන්න සරල තේරීම. සරල තේරීම. සරල තේරීම. සරල තේරීම. සරල තේරීම යනු මම නෝට් එක දීලා කියලා දෙන්නම්. සරල තේරීම යනු කොන්දේසියකට අනුව අවස්ථා දෙකක් අතරින් එක් අවස්ථාවක් තෝරා ගැනීම වේ. එක් අවස්ථාවක් තෝරා ගැනීම වේ. හරි. අපි ගත්තොත් ඔන්න තියෙනවා සංඛ්‍යා දෙකක්. මම සංඛ්‍යාවෙම තමයි ගොඩක් කියලා දෙන්න උත්සාහ කරන්නේ නිකන් තේරෙනවා කියලා මට හිතෙනවා ඒක. ඔන්න සංඛ්‍යා දෙකක් තියෙනවා. ඒ සංඛ්‍යා දෙකෙන් වැඩිම ඉලක්කම අපි හොයාගන්න ඕන. හරි.
ඒකට අදාළව අපිට තේරීම පාවිච්චි කරන්න පුළුවන්. තේරීම සරල තේරීම. සරල තේරීම කියන එක අපිට තේරුම් ගන්න ඒක ගැළපෙයි කියලා මම හිතනවා. හරි. ඒකෙදි අපි මුලින්ම ඒකට අදාළ ගැලීම් සටහන ඇඳීමේදී කරන්නේ මුලින්ම ආරම්භය සංකේතවත් කරනවා. ආරම්භය මේ විදිහට ආරම්භය ලියනවා. ඊට පස්සේ ඉතින් මොකද්ද වෙන්නේ? යම් කිසි සංඛ්‍යාවකට වඩා විශාලද කුඩාද ඒව බලන්න කලින් අපි ආයිමත් ඉන්පුට් විදියට ගන්න ඕන සංඛ්‍යා දෙකක්. සංඛ්‍යා දෙකක් ලබා ගන්න. සංඛ්‍යා දෙක ලබා ගැනීම. හරි. ඊට පස්සේ ලබාගත් සංඛ්‍යා දෙක A සහ B කියලා හිතමුකෝ. හරි. එක සංඛ්‍යාවක් A අනිත් සංඛ්‍යාව B. Aට පැවරෙන්න පුළුවන් 2 කියලා, Bට පැවරෙන්න පුළුවන් 5 කියලා, Aට පැවරෙන්න පුළුවන් 6 කියලා, Bට පැවරෙන්න පුළුවන් 3 කියලා. මේ විදිහට එක එක ඒවා A Bට පැවරෙන්න පුළුවන්. හරි. විචල්‍යයක් විදිහට තමයි එතකොට A සහ B ක්‍රියාත්මක වෙන්නේ. විචල්‍යයන් ඇරේ ඒව ගැන මම ඉස්සරහට කියලා දෙන්න. හරි. ඒව ගැන හිතන්න එපා. දැනට හිතන්න මේ A B කියලා අපි මැත්ස් වලදී එහෙම කතා කරන්නේ. Aට සමාන කරන්න පුළුවන් 5, Bට සමාන කරන්න පුළුවන් 6 එහෙම හිතන්නකෝ. හරි. ඊට පස්සේදී කන්ඩිෂන් එකක් දාන්න ඕන. අපි දැන් කතා කරමු නිකන් මේ දෙන පළවෙනි සංඛ්‍යාවට වඩා දෙවෙනි සංඛ්‍යාව. පළමු සංඛ්‍යාවට වඩා දෙවන සංඛ්‍යාව විශාලද? මේ ප්‍රෝග්‍රෑම් එකෙන් නැත්නම් මේ ගැලීම් සටහනේ මේ ගැලීම් සටහන ප්‍රෝග්‍රෑම් කියන්නේ එකක් නෙවෙයි. මේ ගැලීම් සටහන බලාගෙන අපිට ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන්. හරි. sorry. මෙන්න මේ ගැලීම් සටහනේ අපිට කරන්න තියෙන්නේ පළමු සංඛ්‍යාවට වඩා දෙවන සංඛ්‍යාව විශාලද කියලා බලන එක. නැත්නම් විශාලම මෙහෙමනේ. පළමු සංඛ්‍යාවට වඩා දෙවෙනි සංඛ්‍යාව විශාල නම් ඒක තමයි ඒකේ විශාලම සංඛ්‍යාව. ඒක මේකෙන් සිද්ධ වෙන්නේ විශාලම අගය මොකක්ද කියලා හොයාගන්න එක. සංඛ්‍යා දෙකක් දෙනවා. ඒ සංඛ්‍යා දෙකෙන් විශාලම සංඛ්‍යාව මොකක්ද කියන එක තමයි හොයන්න යන්නේ අපි. හරි. ඒකට අපිට මෙතන තේරීම නැත්තම් කන්ඩිෂන් එකක් දාන්න වෙනවා. හරි. කන්ඩිෂන් එකට අදාළ සංකේතය මොකක්ද? මෙන්න මේ සංකේතය තමයි කන්ඩිෂන් එකකදී පාවිච්චි වෙන්නේ. හරි. ඊට පස්සේ මම කිව්වා මෙතන ගත්ත සංඛ්‍යා දෙක A සහ B කියලා හිතන්න කියලා. හරි. A සහ B කියලා හිතන්න. ඊට පස්සේදී Aට වඩා B විශාලද කියලා බලමු. Aට වැඩිය B විශාලද කියලා බලන්න මේ විදිහට අපිට දාන්න ඕන. විශාල හෝ සමානද කුඩා හෝ සමානද ඒවා ඉගෙනගෙන තියෙන්නේ. ඒකෙන් අපිට බලන්න පුළුවන්. අපි හිතමු මෙතෙන්ට Aට ආවා 2, Bට ආවා 5. මෙතන තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේ ගණිත කර්ම. එතකොට 2ට වඩා 5 විශාලද? ඔව්. වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි. මෙතන ඇත්තටම ඉතින් ඔව් තමයි 2ට වඩා 5 විශාලයි. හරි. මේ දැන් මෙතන අපිට ලියන්න පුළුවන් ඔව් නම් මොකද්ද වෙන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ කියලා. ඔව් නැත. හරි. දැන් මෙතෙන්ට මෙන්න මේ සංඛ්‍යා දෙක නම් ආවේ. මේ සංඛ්‍යා දෙක නම් ආවේ A සහ B විදියට මොකද්ද වෙන්නේ? Aට 2, Bට 5 නම් ආවේ. 2ට වඩා 5 විශාලද? ඔව්. එහෙනම් මෙන්න මෙතන මේ පැත්තට තමයි යන්නේ. මේ පැත්තට යන්නේ නැහැ. මෙන්න මේ පැත්තෙන් යටට තියෙන ඒවා තමයි සත්‍ය වෙන්නේ. හරි? හරි? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව B වේ. හරි. දැන් හදිස්සියෙන්වත් මේ විදිහට උනා නම් Aට ආවේ
5 බීටාවේ 3 කියලා. 5ට වඩා 3 වැඩිද? නෑනේ. 5ට වඩා 3 වැඩිද? නැත. නැත්තම් මොකද්ද විශාලම සංඛ්‍යාව වෙන්නේ? විශාලම සංඛ්‍යාව වෙන්නේ a කියන එක. විශාලම සංඛ්‍යාව a වේ. මේ විදිහට මේක මෙහෙම ප්‍රතිදානය කරන්න පුළුවන්. මෙතන තියෙන විශාලම සංඛ්‍යාව a වේ. මෙතන තියෙන විශාලම සංඛ්‍යාව b වේ කියලා. හරි. මෙතෙන්දී ඊට පස්සේ මෙන්න මේක මෙහෙම එනවා. මේකත් මෙහෙම එනවා. මේක මෙතෙන්ට එනවා. මෙතනින් අපිට අවසානය දක්වන්න පුළුවන්. මම ආයෙමත් කියලා දෙනවා. අපි මේ ගැලීම් සටහන යන්නේ තේරීම කියන එක නැත්නම් සරල තේරීම කියන පාලන ව්‍යුහය ගැන ඇල්ගොරිතම් පාලන ව්‍යුහය ගැන අවබෝධයක් ලබා දෙන්න. ඒකෙදී අපි පාවිච්චි කරපු උදාහරණය තමයි සංඛ්‍යා දෙකක් දීලා ඒ සංඛ්‍යා දෙකෙන් විශාලම සංඛ්‍යාව මොකක්ද කියන එක හොයාගන්න එක. අපි ඒකෙදී ගැලීම් සටහන අඳිද්දි මුලින්ම ආරම්භය දක්වනවා. ඊට පස්සේ සංඛ්‍යා දෙක ඉන්පුට් එකක් විදියට ගන්නවා. ඊට පස්සේ කන්ඩිෂන් එකක් යොදන්න ඕන. මේක යොදන්න පුළුවන් අපිට. නැත්නම් අපිට මේක අනිත් පැත්ත යොදන්නත් පුළුවන්. එතකොට මෙතන ඔව් එක මේ පැත්තට ගිහිල්ලා නැත්නම් ඒක මේ පැත්තට එනවා. ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙනවා මෙතන යොදා ගන්න කන්ඩිෂන් එක මත. නැත්නම් කන්ඩිෂන් එක කියන්නේ මොකද්ද සිංහලෙන්? මතක නෑ. මෙතන කන්ඩිෂන් එකෙන් මෙතන ඔව් නැත කියන දෙපැත්ත පොඩක් මාරු වෙන්න පුළුවන්. හරි. දැන් මෙතෙන්දී අපි සංඛ්‍යා දෙක a සහ b කියලා හිතුවා. හරි. එහෙනම් මෙතන a ට වඩා b විශාලද කියලා අපි කන්ඩිෂන් එකක් දැම්මා. a ට වඩා b විශාලද? ඔව් නම් විශාලම සංඛ්‍යාව වෙන්නේ b. නැත්නම් විශාලම සංඛ්‍යාව වෙන්නේ a. හරි. මම ආයෙත් කියලා දෙනවා. a කියන්නේ අපි හිතමු 5 කියලා. b කියන්නේ 8. එහෙනම් 5ට වඩා 8 විශාලද? ඔව්. එහෙනම් b තමයි විශාලම සංඛ්‍යාව. 8නේ විශාලම සංඛ්‍යාව එහෙනම්. 8 තමයි මෙතනින් ප්‍රතිදානය වෙන්නේ. දැන් අපි හිතමු මෙතන තිබ්බා කියලා 7 මෙතන 5. a ට තියෙන්නේ 7 b ට තියෙන්නේ 5. 7ට වඩා 5 විශාලද? නැහැනේ. එහෙනම් නැත කියන පැත්තට යනවා. එහෙනම් මෙතන විශාලම සංඛ්‍යාව a වේ. a කියන්නේ 7. මෙතන 7 තියෙන්නේ. හරි. ඒ කියන්නේ විශාලම සංඛ්‍යාව විදිහට a ප්‍රතිදානය වෙනවා. ඕක තමයි අපිට මේක සරලව පැහැදිලි කරන්න පුළුවන් උදාහරණ. මම තව උදාහරණයක් ගන්නම්. මේ උදාහරණ වලගේ පොතේ තියෙන උදාහරණේ අච්චු පොතේ ඒක ඔයාලා අර කලින් ලියපුවත් කැමති නම් ලියා ගන්න පුළුවන්. මේක ලියා ගන්න අනිවාර්යයෙන්. ඒකේ තියෙන්නේ කාස් එක්සැම්පල් එකක් විදිහට ලියන සරල තේරීම කියන්නේ මොකක්ද කියලා ලියුවා. ඒක යටතේ එක්සැම්පල් එකක් ලියා ගන්න දැන්. කාසියක් උඩ දමා සිරස හෝ අගය ඉල්ලා සිටීමට අවස්ථාව ගත හැකිය. කාසියක් උඩ දමා සිරස හෝ අගය ඉල්ලා සිටීමේ අවස්ථාව ගත හැකිය. හරි. ඒකේ මේ සරල තේරීම කියන එකේදී උදාහරණයක් විදියට කාසියක් උඩ දාලා සිරස හෝ අගය ගන්න අවස්ථාව සිරස හෝ අගය ඉල්ලා සිටීමේ අවස්ථාව ගන්න පුළුවන් කියන එක තමයි මේ වාක්‍යයෙන් කියන්නේ. මොකද්ද මම කිව්වේ? කාසියක් උඩ දමා සිරස හෝ අගය ඉල්ලා සිටීමේ අවස්ථාව ගත හැකියි. මේ සරල තේරීම යටතේ තමයි ඩෙෆිනිෂන් එක ලියලා එක්සැම්පල් එකක් දැම්මේ. දැන් ඒකට අදාළව ගැලීම් සටහන දීමේදීත් මුලින්ම අපි ආරම්භය ලියනවා. හරි.
ආරම්භයේ ලියලා ඉවර වෙලා මොකද්ද කරන්නේ අපි? ඒකේ ඉන්පුට්ස් නැත්නම් අවුට්පුට්ස් තේරීම් ඊට පස්සේදී process ඒ වගේ දේවල් තියෙනවද කියලා පොඩ්ඩක් අඳුන ගන්න ඕන. මේකේ process තියෙනවද? මේකේ process සිද්ධ වෙනවද? මේකේ process එකක් නම් එහෙම පේන්නේ නැහැ නේ. කාසිය උඩ දාන්නේ process එක නෙවෙයි. හරි. මුලින්ම අපි කාසිය උඩ දාන්න ඕන. කාසිය උඩ දැමීම. ඒක process එකක් කියලා අඳුරගත්තා. මේ විදිහට process එක සලකුණු කරා. හරි. ඊට පස්සේ අපි කාසිය උඩ දැම්මම අපිට නිරීක්ෂණයක් ගන්න පුළුවන්. එක්කෝ සිරස ලැබිලා නැත්නම් අගය ලැබිලා. හරි. ඒක සිරසද අගයද කියලා එක මත අපිට ඉල්ලපු එක සිරස බව පෙන්වන්න පුළුවන්. නැත්නම් අගය බව පෙන්වන්න පුළුවන්. මෙතන අපි කන්ඩිෂන් එකක් දැම්මොත් වැටුනේ සිරසද කියන එක කන්ඩිෂන් එකක් විදිහට දාලා ඔව් නම් ඒක සිරස බව පෙන්වනවා. නැත්නම් ඒක වැටුනේ අගය කියලා පෙන්වනවා. මම මෙතන ලියන්නම්. ඊළඟ පස්සේ බලන්න. වැටුනේ සිරසද ඔව් නැත. වැටුනේ සිරස නම් කාසිය උඩ දැමීමෙන් ලැබුණේ අපිට සිරස බව පෙන්නනවා. ඒක ප්‍රතිදානයක්. මෙතන වැටුනේ සිරසද නැත්තම් සිරස නෙවෙයි නම් වැටුනේ මොකද්ද? කාසියක දෙපැත්ත තියෙන සිරස සහ අගය. සිරස වැටුනේ නැත්තම් මොකද්ද? එතන වැටලා තියෙන්නේ අගය. එහෙනම් මෙතන අගය බව පෙන්වන්න. අගය බව පෙන්වන්න. හරි. ඊට පස්සේ මෙතනින් යනවා අවසානයේට, මෙතනොත් යනවා අවසානයට. හරි. අන්න ඔය විදියට අපිට ගැලීම් සටහනක් එන්න ගන්න පුළුවන්. හරි. අපි කරලා සරල තේරීම පස්සේ තේරීම කොටසක් තියෙනවා. බහුකොන්දේසි සහිත තේරීම කියලා. ඒක කරමු. ඊළඟ මාතෘකාව සරල තේරීම පස්සේ බහුකොන්දේසි සහිත තේරීම. බහුකොන්දේසි සහිත තේරීම. හරි. ඊළඟ ඒක දෙකට තියෙනවා කියලා. දැන් පිළිම කතා කරලා අපි ස්ක්‍රීන් එක යනවා. ඒකේ උදාහරණ කතා කරනවා. ප්‍රෝග්‍රෑමින් එකක් කරනවා. කරනවා කරනවා. මම කතා කරලා මේ තේරීම මේ සරල ස්ක්‍රීන් එකේ පොඩි පැහැදිලි කරන්න තියෙනවා. ඒ වගේ වල කරන විදිහ ස්ක්‍රීන් එකේ පස්සේ ඊළඟ බහුකොන්දේසි සහිත තේරීම තියෙන්නේ. බහුතේරීම කියන්නේ අවස්ථා දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් අතරින් යම් කොන්දේසියකට හෝ කොන්දේසි කිහිපයකට හෝ යටත් එක් අවස්ථාවක් තෝරා ගැනීම. අනිත් බහුතේරීම කියන්නේ අවස්ථා දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් අතරින් යම් කොන්දේසියකට හෝ කොන්දේසි කිහිපයකට යටත් එක් අවස්ථාවක් තෝරා ගැනීම. මේ පාඩම තුලින් අපි සම්පූර්ණ වෙන්නේ පාඩම කඩපාඩම් වුණා මොඩල් පාඩම ප්‍රතිචාර කරනවා. ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක පාඩම හිතන්න ඕනේ නැහැ. මම ඒක අවශ්‍ය රිසෝස් දෙන්න. ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. ඒක කියන්න කියලා එකක් තේරුම් ගන්න. කියන්න එකක් තේරුම් ගන්න. ඒක ප්‍රැක්ටිස් කරන්න එක බරි. ඒක ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා දෙන්න එක. කරලා අපිට ගන්න මොකක්ද කියලා. දැන් කරලා බහුකොන්දේසි තේරීම. මේ බහුකොන්දේසි තේරීම තුලින් බහුකොන්දේසි තේරීමේ ඩෙෆිනිෂන් එක කිව්වා. අපි බහුකොන්දේසි තේරීමකට උදාහරණයක් පාවිච්චි කරලා අපි දෙන්න බහුකොන්දේසි තේරීම කියන්නේ මොකද? අපි තමයි අපි අතරින් එලෙවල් වලින් තියෙනවා. ඒ එලෙවල් වලින් බලලා ඊට පස්සේ රේඩිය. යම් යම් වගේ 150 කට. එතන ඉන්නේ රේඩිය තමයි ඉන්නේ. ඔය ලෙවල් ඒක B C D යම් රේඩිය. යම් රේඩිය දෙවි අපි හිතමු පේපර් එකක් දෙනවා. 60 දෙනවා. ඒක රේඩිය මොකද අපි දැනගමු. ඒක D රේඩිය. ඒක 60 D රේඩිය කියලා බලන්න. 60 තමයි ගන්නේ D රේඩිය. ඊට පස්සේ 60 රේඩිය ඒ රේඩිය. ඒ විදිහට කොහොමද හඳුනාගන්නේ කියලා අපිට ගෙලින් හදලා බලන්න. ඒක අපිට බහුකොන්දේසි තේරීමක් කියලා බලන්න. මම කියන්නේ යමු. මේ විදිහට ගන්න ආරම්භ. ආරම්භ කියන එක විදිහට ඊපස්සේ මොනවද ලකුණක් පිළිගන්න. අපි ලකුණ ඉක්ු කරනවා. ඊළඟට දාලා අපි රේඩිය අපිට පෙන්නනවා. ඒක තමයි අරමුණ. අපි ලකුණක් දෙනවා. ඊළඟට දාලා රේඩිය අපිට ප්‍රතිදානය කරනවා. ඒක තමයි ගෙලින් තමයි අපි කරලා આવුත්. ආරම්භ කරනවා. එහෙනම් අපි යම් කිසි ලකුණක් එන්ටර් කරනවා. ලකුණ එන්ටර් කරනවා. මේ විදිහට පාවිච්චි කරලා ඒකට මේකට අපි අපිට තමයි කියනවා. ඒක හරියට. ඊපස්සේ ලකුණ එන්ටර් කරනවා. ඊපස්සේ අපිට කන්ඩිෂන්ස් ගන්න කන්ඩිෂන්ස් දාලා ඒක A B C අපිට අඳුරගන්න ඕනේ. A B C අපි ලකුණ ඉතින් ලකුණ මාක්ස් කියනවා. නේ? මාක්ස් කියන එක 70 50කට වඩා වැඩිද? ඒ වගේම 70කට වැඩි. මේ මාක්ස් 70කට වඩා වැඩි. මාක්ස් 70කට වැඩි. මාක්ස් කියලා මේ විදිහට මෙන්ෂන් කරනවා. මාක්ස් 70කට වැඩි. මේක මෙන්ෂන් කරනවා. මේක මෙන්ෂන් කරලා ඉතින් ඉතින් හරියට ගන්න. මාක්ස් 70කට වැඩි. මේක මෙන්ෂන් කරනවා. 70කට මාක්ස් 70කට මාක්ස් වෙනවද? ඔව්. 70කට මාක්ස් වෙනවා. එහෙනම් මේ මාක්ස් 70කට වැඩි කියන 70කට ඔව්. 70කට ඒක 70කට සමානයි දාන්න. 70කට වැඩි නම් ඒක සත්‍යම වුණා. ඒක ඒ විදිහට කියන්න ගන්න. ඒ සමානයක් ලබා ගන්න. ඒක ගන්න. දැන් කියලා තියෙනවා මේක කරනවා. ඒක බලනවා 70කට වඩා වැඩි නැත්නම් සමාන කියලා ඒක සත්‍යම වුණා. ඒක ඒ සමානකට වැඩි කියලා ප්‍රතිදානය කරනවා. 70කට. නැත්නම් මේක බලනවා මාක්ස් 70කට වඩා වැඩිද?
කියලා ප්‍රතිදානය කරනවා. ඊට පස්සේ මේ විදිහට බලන්න මාක්ස් 55 හෝ 55ට වැඩිද? හරි මාක්ස් 55 හෝ 55ට වැඩිද? 55 හෝ 55ට වැඩිද? හරි දැන් අපි මෙතන කෝඩ් එකක් කරනවා 55 55ට මාක්ස් 55ට වැඩිද? 55ට වැඩිද? 55ට වැඩිද? ඒක වැඩිද? ඊට පස්සේ check කරනවා 65ට වැඩිද? 65ට වැඩිද? 55ට වැඩිද? හරි අපි ඒ දාලා දෙන්නේ කියලා මේක 55 හෝ 55ට වැඩිද? 60ට වැඩිද? 55 හෝ 55ට වැඩිද? ඔව් එහෙනම් C සාමාර්ථයක් ලබා කියලා අපි ප්‍රතිදානය කරනවා. C සාමාර්ථයක් ලබා. මේ විදිහට අපි 35 සාමාර්ථයක් මේක අපි ප්‍රතිදානය කරනවා. දැන් දෙන්න ගන්නවා. ඒක C සාමාර්ථයක් කියලා මේ සාමාර්ථයක් කියලා නැත්නම් S සාමාර්ථයක් කරගෙන ඒකේ සාමාර්ථයක් ලබා නොමැත. මේක තමයි. ඊපස්සේ අවසන් දානවා. ඊපස්සේ මේක සාමාර්ථයක්. එන්න බලන්න. මේක එලගන්න. මම කියනවා මෙතන අපි කරන්නේ ලකුණක් ඉන්පුට් කරනවා. ඒ ලකුණ ඒ සාමාර්ථයක් සාමාර්ථයක් අපි කියලා අවුට් කරගෙන මේක සිද්ධ වෙන්නේ. අපි මෙතන කරනවා. ඒක තමයි කරනවා. ඒ සාමාර්ථයක් කියනවා. නැත්නම් ඊපස්සේ කරනවා 65ට වැඩිද? 60ට කියලා. එහෙනම් ඒ සාමාර්ථයක් කියලා දාන්න කරනවා. ඒක නැත්නම් අපි 55 55ට වැඩිද කියලා. එහෙනම් සාමාර්ථයක් කියලා දාන්න කරනවා. ඒක නැත්නම් සාමාර්ථයක් දාන්න නැහැ කියලා. දාන්න කියලා අවසන් කරනවා. අවසන් විදිහට කියලා. මොකද තමයි බහුකො දෙයක් කියන්නේ කියනවා. ඒක කියනවා. ඊපස්සේ දුවත් වෙන්නේ මොකද? ඔතේ කියනවා දාන්න. දාන්න කරලා උදේම පසු මේක අවශ්‍ය මොකක්ද කියලා ගන්නවා. ඊමම මෙන්න හැන්ඩල් කරන විභාගයට කරලා ලකුණු ලක් පසු අදාළ සාමාර්ථය ප්‍රදානය කිරීම කියන එකයි. ඒක අවශ්‍ය නම් ඒ වාක්‍යය ලියලා ඊට පස්සේ යන්නේ හෙන්සන් කරනවා. අවශ්‍ය. හරි. මම ලකුණු ලක් මොකක්ද කියලා මේක උදාහරණයි. හරි. දැන් මේක ගන්න උදාහරණ ටික අපි දෙන්න. එක්සැම්පල් එක. දාන්න කරලා උදේම පසු ඒකේ සිත හයදක්වා. ඒකේ හයදක්වා කියලා ලියන්න. බහුකො දෙයක් තියෙනවා. බහුකො දෙයක් තියෙනවා. බහුකො දෙයක් තියෙනවා. හරි. දාන්න කරලා උදේම පසු ඒකේ සිත හයදක්වා කියලා ලියන්න. බහුකො දෙයක් තියෙනවා. ඒකේ සිත දාන්න කරලා උදේම පසු දාන්න දාන්න. ඒකේ නම් හයදක්වා කියන ලියන්න. බහුකො දෙයක් තියෙනවා දාන්න කියලා. හරි. අපි නම් කොටම මොනවද බියුවේ. අපි මෙන්න අපද ක්‍රමයක කියන බක්තිය. ඊපස්සේ ක්‍රමයක කියන බක්තිය. ඊපස්සේ අපි ඒකේ ඩෙෆිනිෂන් එක දාලා ඊපස්සේ විශේෂණය ක්‍රමයක විශේෂණය කරලා ඊපස්සේ ඊ අකුරු කියන බක්තිය දාලා අකුරු දාන බක්තිය දාලා ඊපස්සේ ඉන්සන් කියන බක්තිය දාලා ඊපස්සේ ක්‍රමයක හැදිලා ඊපස්සේ අර දෙලිගෙන ඊපස්සේ දැන් කරේ බහු කොන්දේසි හල් දෙලිගෙන ඒක නම් මොකද ඊපස්සේ ඒක නම් බෙදා ගන්න එක හැදිලා ඊපස්සේ දැන් අකුරු දෙලිගෙන දාන්න මෙතන හැදිලා දාන්න දෙයක් උදේ පස්සේ ඉතින් ඒක ඒක හැදිලා ඊපස්සේ මම බලන්න දාලා අකුරු දෙලිගෙන දාලා අකුරු දෙලිගෙන දාලා ඉස්පිනේ මෙතන ඔය යනවා මොඩරේෂන් බක්තිය දාන්න ආන්දේ ඊපස්සේ අපි දාන්න ගන්න මේ මොකක්ද කියන දාන්න දාන්න දෙයක් උදේ දාන්න ගන්න යනවා අපි මේක අපි මේ ඉතින් අපි දාලා බලමු සාමාන්‍ය අපි ගොඩක් දාන්න දාන්න දෙන්නේ ඊපස්සේ ලැබෙන එක විශ්ලේෂණය කරනවා ඒක කරනවා අර බලන්න විශ්ලේෂණය කරනවා ඒක විදිහට අපි ලබා ගන්න කියලා ඉන්පුට් එක යනවා ඉන්පුට් එක විශ්ලේෂණය ලබා ගන්න මේ ඉන්පුට් එක ඊපස්සේ බලන්න ඉන්පුට් එක දාන්න දෙන්න උදාහරණ කිසික පස්සේ නම් මොකද කියලා බලන්න අංකේ විශ්ලේෂණය ලබා ගන්න ඊපස්සේ ඒක මෙතන චෙක් කරනවා මොකද මේක අද ඒක දිග දැන් මතකයි අපි දැන් පස්සේ අපි විශ්ලේෂණය කරලා ඒ ආපෝගේ එක නම් උනම් ඒ ආපෝගේ කියලා උනම් අපි විශ්ලේෂණය කරනවා අපි ඒක බලන්න අපි ඒක බලන්න එන්නේ අපි ඒක බලන්න එන්නේ අපි ඒක බලන්න නැත්නම් අපි දෙක අපි දෙක කියලා අපි දෙක බලන්න අපි දෙක බලන්න ඔව් එහෙනම් අපි කරනවා අපි දෙක බවට පින්වයි ඊපස්සේ ඉතින් ඉන්නේ නැත්නම් අපි කරන්නේ අපි දෙක බලන්න අපි දෙක අපි කරනවා ඔව් අපි උනවා වෙන්නේ අපි දෙක වෙන්නේ ඊපස්සේ ඒක නැත්නම් අපි හතර වේද අපි හතර වේද බලන්න ඊපස්සේ අපි හතර නම් අපි හතර වෙන්නේ ඊපස්සේ ඒක නැත්නම් අපි කරනවා අපි පාවිද එහෙනම් අපි පාවිද ඊපස්සේ ඉතින් ගන්න නැත්නම් ඉතින් අපි දාලා ගන්නවා අපි හය වේ කියලා ඊපස්සේ ඉතින් ඉතින් සම්බන්ධ කරලා සම්බන්ධ කරලා එනකෙල එනකෙල අපි දාලා දෙන්න ඒක ඔස්සේ ඉතින් අපි දාලා ඉතින් කරලා ඊපස්සේ අපි දෙනවා අපි දෙනවා ඊපස්සේ අපි දෙනවා අපි දෙනවා ඒක දෙක ඔබ වෙනවා ප්‍රොජෙක්ට් කරනවා ප්‍රොජෙක්ට් කරනවා මේ හරිය වෙලා අරන් හරිය කරලා හරිය වෙලා අපි දාලා දෙන්නේ හරිය වෙලා දාලා ඉතින් අපි කරනවා ඊපස්සේ මේක කරලා මේක කරලා උදාහරණ දෙනවා අපි කරනවා ඊපස්සේ ඉතින් අපි
සමාන දෙකමනේ 5 6 වඩා කුඩාත් නැහැ 6 5 වඩා කුඩාත් නැහැ ඒ වගේම 5 සමානත් නැහැ 6 5 වඩා කුඩාත් නැහැ සමානත් නැහැ එහෙනම් නැත එහෙනම් සමාන සිද්ධ වෙනවා මේක තමයි සරලව අපි මොනවද කියන්නේ නැවත නැවත සිද්ධ වෙනවා නැවත නැවත සිද්ධ වෙනවා කිසි කන්ඩිෂන් එකක් නැවත නැවත සිද්ධ වෙනවා නැවත නැවත සිද්ධ වෙනවා අපි කියනවා මොනවද කරන්නේ කියලා මොනවද කරන්නේ මේක සංඛ්‍යා කොටසක් දෙනවා කියලා ඊපස්සේ සංඛ්‍යාව පහ හොරන්න කියලා ඒ කියන්නේ පහ හොරන්න කියන සංඛ්‍යාව දෙකක් කරනවා ඊපස්සේ ඒක එකක් කරනවා ඊපස්සේ සංඛ්‍යාව දෙකක් ඊපස්සේ සංඛ්‍යාව දෙක පහ හො පහ වඩා කුඩාත් කියලා එහෙනම් මම මෙතන සංඛ්‍යාව දෙක සංඛ්‍යාව අප්ඩේට් කියන ඉන්නවනේ ඊපස්සේ ඒ විදිහට අර රිපීට් යනවා මම කියන දේ තමයි මම ඉස්පෙලින් කරලා තියෙන්නේ මම